ඉතින් සෑහෙන දවසකින් වීඩියෝ එකක් කරන්නේ. මේ වීඩියෝ එක නොකර බැරි හින්දා ඇත්තටම කරන්නේ. මේ වීඩියෝ එක සතියකට විතර කලින් කරන්න තිබ්බ එකක්. මේක ස්ක්‍රිප්ට් එක ලියනවා කියලා සතියක් විතර කල්ලා අරගෙන හිටියා. අන්තිමට ස්ක්‍රිප්ට් එක ලියවෙන්නේ නැහැ කියලා තේරිච්ච හින්දා මේ වීඩියෝ එක ෆ්‍රී ස්ටයිල් කරන්න තීරණය කරා. මේ කතා කරන්නේ ෆ්‍රැන්කන්ස්ටයින් ගැන. ෆ්‍රැන්කන්ස්ටයින් ගැන මේ හදිස්සියේ කතා කරන්නේ ඇයි කියන එකට උත්තරේ ඔයාලා දන්නවා. ෆ්‍රැන්කන්ස්ටයින් 2025 ඩෙල් ටොරෝගේ ෆිල්ම් එක ඔස්කර් අයිසැක් ඉන්න මාස්ටර්පීස් එකක් Netflix වලින් රිලීස් වුණා. ඒක ගැන සෑහෙන කට්ටිය කතා කරා. ඒක ගැන සෑහෙන හොඳ ප්‍රතිචාර තිබ්බා, මික්ස්ඩ් රිවිව්ස් තිබ්බා. සෑහෙන දේවල් වුණා. ඒක සෑහෙන සෝෂල් මීඩියා through සෑහෙන කතා කරපු ෆිල්ම් එකක් මං හිතන විදිහට. මගේ වෝල් එකේ නම් මං හිතන්නේ ඇල්ගොරිතම් එකෙන් පුෂ් කරලා වෙන්නේ සෑහෙන ඒක ගැන කන්ටෙන්ට් තිබ්බා. ඒකේ තිබ්බ ෆ්‍රේම්ස් වල ලස්සන, ඒකේ හැම් ෆ්‍රේම් එකම පේන්ටින් එකක් වගේ, ඒ ක්‍රීචර්ගේ පැත්තෙන් කතාව ගියපු හැටි, ඩෙල් ටොරෝ මොන්ස්ටර්ස් ලයික් වැඩ කරපු හැටි, මේ වගේ එක එක ඇස්පෙක්ට්ස් වලින් සහ මේ Netflix වලට විශේෂයෙන්ම මස්ක්ගෙන් පහුගිය ටිකේ ඔය වෝක් කතන්දරෙත් එක්ක මේ පහර වැදිලා තිබුණ Netflix එකට මේක හොඳ ඔප්චුනිටි එකක් වෙයි. ආයේ යාළුවගේ ෆෑන්ස් ලව දිනා ගන්න වගේ ඇස්පෙක්ට්ස් වලින් මේක ගැන සෑහෙන කතා කරා. ඉතින් ජෙනරලි ෆ්‍රැන්කන්ස්ටයින් 2025 හින්දා තමයි මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ. හැබැයි මේ වීඩියෝ එකට ෆ්‍රැන්කන්ස්ටයින් 2025 ගැන නෙමෙයි. මේක ෆ්‍රැන්කන්ස්ටයින් සහ මේරි ෂෙලි සහ ඩෙල් ටොරෝ සහ ඩැනි බොයිල් සහ ඩීමන් ආනන්ද මේ වගේ නම් ගොඩක් එකතු වෙලා ඒ ඔක්කොම කට්ටිය ගැන කතා කරන වීඩියෝ එකක්. මේ ඔක්කොම කට්ටියව ග්ලූ කරන කොමන් දේ තමයි ෆ්‍රැන්කන්ස්ටයින්. මේ ඔක්කොම කට්ටිය එකට එකක් කනෙක්ට් වෙන කම්පෝනන්ට් එක තමයි ෆ්‍රැන්කන්ස්ටයින්. ඉතින් මේ වීඩියෝ එක ෆ්‍රැන්කන්ස්ටයින් ගැන. මේ කලින් වගේ මේ වීඩියෝ ෆ්‍රී ස්ටයිල් ගන්න ඉතින් මේකේ සෑහෙන්න වැරදි දෙයි මම කතා කරන්නේ වගේ සෑහෙන්න වැරදි දෙන්න පුළුවන්. just excuse me. මම post production එකෙන් හදන්න පුළුවන් දේවල් සහ factually මම වැරදියට කියන දේවල් ටෙක්ස්ට් එකක් විදිහට මේ කොහෙන් හරි දාන්නම්. වීඩියෝ එක නිකන් අහන්න නැතුව ඒවත් බලන්න කියලා මම ඉල්ලනවා. ෆ්‍රැන්කන්ස්ටයින් ගැන කතා කරද්දී මුලින්ම කියන්න තියෙන දේ තමයි මුලින්ම සහ මේක සෑහෙන්න ඉම්පෝර්ටන්ට්. ඔයා ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම් එකක් හරි පොත හරි කියවලා බලලා නැතුව මේ වීඩියෝ එක නිකන් රැන්ඩම්ලි YouTube එකේ ෆීඩ් එකේ තිබිලා බලන කෙනෙක් නම් මුලින්ම හැම දෙයකටම කලින් මුලින්ම දැනගන්න ඕනේ දේ තමයි ෆ්‍රැන්කන්ස්ටයින් කියලා කියන්නේ රාක්ෂයාගේ නම නෙමෙයි. ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ මොන්ස්ටර්ගේ නම නෙමෙයි. ෆ්‍රැන්කන්ස්ටයින් කියලා කියන්නේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන විද්‍යාඥයාගේ නම. ෆ්‍රැන්කන්ස්ටයින් කියන විද්‍යාඥයා හදන රාක්ෂයාට කියනවා ෆ්‍රැන්කන්ස්ටයින්ස් මොන්ස්ටර් කියලා. එතන අපොස්ට්‍රොෆි S එකේ ඉන්නේ ෆ්‍රැන්කන්ස්ටයින්ගේ රාක්ෂයා කියන එක. එහෙම නැත්නම් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ මොන්ස්ටර් කියන එක. ඉතින් ෆ්‍රැන්කන්ස්ටයින් කියවහම ෆ්‍රැන්කන්ස්ටයින්ස් මොන්ස්ටර් කියන නම කියන එක දිග වැඩි හින්දා සමහර වෙලාවට අපි ෆ්‍රැන්කන්ස්ටයින් කියලා රිෆර් කරන්න පුළුවන් රාක්ෂයාට. ඒක ටෙක්නිකලි සහ සින්ටැක්සිකලි ඒකේ වැරද්දක් තියෙනවා obviously, but ඒක එහෙම වෙලා තියෙනවා විශේෂම පොප් කල්චර් එක ඇතුලේ. ෆ්‍රැන්කන්ස්ටයින් කියන එකේ කන්සෙප්ට් එක සහ ඒකේ තියෙන කම්මැලිකමට ඒක සම්පූර්ණයෙන්ම කියන්නේ නැතුව ෂෝට් ෆෝම් එකකින් කියද්දි ෆ්‍රැන්කන්ස්ටයින් කියලා මොන්ස්ටර්ව රිෆර් කරන්න පුළුවන් සමහර පොප් මීඩියා ඇතුලේ. හැබැයි පොතට සාධාරණයක් කරනවා නම් පොතේ තියෙන එකට ඇකියුරේට්ලි යනවා නම් ෆිල්ම් එකක් වුණත් ඇනිමේෂන් සීරීස් එකක් වුණත් මොකක් වුණත් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ මොන්ස්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ස් මොන්ස්ටර් කියලා තමයි හරිනම් රිෆර් කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. මේ ෆ්‍රැන්කන්ස්ටයින් 2025 ඩෙල් ටොරෝ ඩිරෙක්ට් කරපු එක කලින් කිව්වා Netflix එකෙන් ආවේ. Netflix එකේ මම මේ කතා කරන වෙලාවෙ විදි තියෙන most viewed ෆිල්ම් එක මං හිතන විදිහට ඒක මට ෂුවර් නෑ ඉෆෙක්ට් එක මම නිදාන්න ඒක හරියටම එහෙමද කියලා. කොහොම හරි මේ දවස් 3ක් ඇතුළත වැඩිම views ආපු ෆිල්ම් එක හරි මොකක් හරි එහෙම ෆැක්ට් එකකුත් තිබ්බ. මේක බැලුවේ නැත්නම් Netflix එකේ ඒක අනිවාර්යෙන් බලන්න. ඒක හොඳ ප්‍රොඩක්ෂන් එකක්. ෆිල්ම් එකක් විදිහටත් හොඳයි. ඒකේ සිනමැටෝග්‍රැෆි පැත්ත ගත්තොත් සිනමැටෝග්‍රැෆි නම් මම මෑතකෙත් දැක්ක හොඳම සිනමැටෝග්‍රැෆි තියෙන ෆිල්ම් එකක්. සහ ඩෙල් ටොරෝ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඩෙල් ටොරෝ වැඩි හොඳටම කරලා තියෙනවා. මට ෆිල්ම් එක සාමාන්‍යයෙන් 10න් 8ක් වගේ දෙන්න පුළුවන් 2025 එකට. මම වෙන ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම්ස් කීපයක් බලලා තියෙනවා. ඒ සමහර ඒවා මේ ෆිල්ම් එකට වඩා සමහර ඇස්පෙක්ට්ස් වලින් හොඳයි. ඕවරෝල් ගත්තාම ජෙනරලි ගත්තාම මං හිතන්නේ මෙච්චර කාලෙකට ආපු ෆිල්ම්ස් වලින් ලයිව් ඇක්ෂන් ෆිල්ම්ස් වලින් හොඳම ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම් එක 2025 එක ඕවරෝල් ගත්තාම අර ජෙනරලි ඇවරේජ් එකක් විදිහට ගත්තාම හැම ඇස්පෙක්ට් එකම හැම ක්‍රයිටීරියා එකම කන්සිඩර් කරලා ගත්තාම
ඒ ඇරුණහම පොතට වැඩියම් ඇකියුරේට්ලි යන ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම්ස් ටික මම මෙතනින් දාන්න මං ගාව ඒක වෙනම ලිස්ට් කරලා තියෙනවා. ඔයා ඒව බලන්න කැමති කෙනා නම් බලන්න. සහ පොතට මේ ලිස්ට් එක හැටියට පොතට ළඟින් යන්නේ නැති පොතේ තියෙන ඇකියුරසි එකට ළඟින් යන්නේ නැති ඊට වඩා වෙනස් කතාවක් තියෙන නමුත් මම පර්සනලි කැමති එකක් තමයි ඩැනියල් රෙඩ්ක්ලිෆ් ඊගෝට ඉන්න ෆ්‍රැන්කන්ස්ටයින් එක තියෙනවා. ඒකේ ෆ්‍රැන්කන්ස්ටයින් පොතේ තියෙන කතාවත් එක්ක පැරලලි ගියේ නැති වුණාට ඒකේ තියෙන අර මොන්ස්ටර් ක්‍රියේට් කරන කතාව සහ ෆ්‍රැන්කන්ස්ටයින් කියලා විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ බ්ලා 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 ටික අරගෙන කතාව තමන්ට ඕනේ විදිහට ඒකේ නවලා තිබ්බට මං හිතන්නේ ඒ ෆිල්ම් එකට මම නම් සෑහෙන්න කැමතියි. ඔයාලත් ඒක බලලා නැත්තම් බලන්න. ඔය 2010 15 වගේ කාලේ මට මතක විදිහට ඩාර්ක් යුනිවර්ස් කියලා කන්සෙප්ට් එකක් ආවා. සුරංගනා කතා සහ ඔය සයිෆයි කතා, පොප් කල්චර් එක තුළ තියෙන කතා, ක්ලාසිකල් කතා අරගෙන ඒ වගේ තියෙන කැරක්ටර්ස් දාලා හරිම ඩාර්ක්, ග්‍රිටි වැම්පයර්ස්ලා වගේ ඉන්න ඔය ෆ්‍රැන්කන්ස්ටයින්ස් මොන්ස්ටර් වගේ මොන්ස්ටර්ස්ලා ඉන්න පොඩි ඩාර්ක් කතන්දර දින ඩාර්ක් යුනිවර්ස් එකක් ආවා. ඒක මේ මම හිතන්නේ යුනිවර්සල් එකෙන් හරි මොකෙන් හරි යුනිවර්සල් ලෙජෙන්ඩරි ඒ වගේ මොනවා ප්‍රොඩක්ෂන් වලින් තමයි කරේ. මට හරියට මතක නැහැ. කොහොම හරි ඒකේ තිබ්බ කතන්දර ටික එහෙම එකකට එකක් ලොකුවට කනෙක්ටඩ් නැහැ. හැබැයි like it was in the same universe or something. So like that those stories they had the same essence but they were not necessarily connected. ඒව එහෙම එකකට එකක් 100% කනෙක්ටඩ් නැහැ. හැබැයි අපිට පොඩි ගට් ෆීලින් එකක් වගේ තිබ්බා. මේව තියෙන්නේ එකම යුනිවර්ස් එකේ කියලා. මේ ෆ්‍රැන්කන්ස්ටයින් මං කියන ෆිල්ම් එක ඊගෝ ඉන්න ඩැනියල් රැඩ්ක්ලිෆ් ඊගෝට ඉන්න ෆිල්ම් එක ඒකත් ඔන්න ඔය කියන යුනිවර්ස් එකේ ඩාර්ක් යුනිවර්ස් එකේ ෆිල්ම් එකක් කියලා කැටගරයිස් කරන්න පුළුවන්. ඒකේ වෙනම වයිබ් එකක් තියෙන්නේ මේ අනිත් ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම්ස් වල නැති පොඩි වෙන වයිබ් එකක් තියෙනවා. ෆ්‍රැන්කන්ස්ටයින් කියන එක ගලවලා නිකන් ආතල් ෆිල්ම් එකක් බලනවා වගේ දැනගෙන බැලුවොත් නම් ඉතාලම හොඳ ෆිල්ම් එකක් මම හිතන්නේ ඒක. බලලා නැත්නම් ඒකත් බලන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන කන්ටෙක්ස්ට් එකකින් පිට වෙනම එකකින් බලනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ගත්තහම මෙතන තියෙන අනිත් ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම්ස් ටිකත් සෑහෙන්න හොඳ මට්ටමක තියෙනවා. ඩෙල් ටොරෝගේට වඩා හොඳ ඒවත් තියෙනවා, නරක ඒවත් තියෙනවා. ඔයා ෆ්‍රැන්කන්ස්ටයින් කියන කන්සෙප්ට් එක සම්බන්ධයෙන්, කැරක්ටර් එක සම්බන්ධයෙන්, ස්ටෝරි එක සම්බන්ධයෙන් මං වගේ ඔබ්සෙස්ඩ් කෙනෙක් නම් ඔයා බලන්න. මගේ ෆ්‍රැන්කන්ස්ටයින් සම්බන්ධයෙන් මගේ තියෙන ඔබ්සෙෂන් එක ගැන කතා කරද්දී මං හිතන්නේ මේකේ මූලිකවම මගේ ඔබ්සෙෂන් එකට වගේ කියන්න ඕන මනුස්සයා ඩීමන් ආනන්ද. ඩීමන් ආනන්දගේ ෆ්‍රැන්කන්ස්ටයින්ගේ පරිගැනීම හරිමක් හරි කියලා පොතක් තියෙන. ඒකේ කවර් එක අර ඩීමන් ආනන්ද ටයිප් එකේ කවර් එකක් තියෙන්නේ. ඒක මං හිනා ආසයි. ආසයි කියන්නේ ඒකේ පොඩි බය හිතෙන පොඩි අමුතු කලර් පැලට් එකක් සහ පොඩි මූසල ගතියක් තිබ්බා. ඒ හින්දාම තමයි මම මේ පොත පික් කරගෙන කියවන්න ගත්තේ. පොතට කලින් පිට කවරේ බැලුවට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියන්නේ එකයි. ඒ පිට කවරේ තිබ්බේ නැත්තම් සමහර විට මම ඒක බලන්නේ නැති වෙන්න තිබ්බා. මොකද ඒ කාලේ මට එහෙම ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ කවුද, ඩීමන් ආනන්ද කියන්නේ කවුද, එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ. මං හිතන්නේ මං ඩීමන් ආනන්දගේ කියවපු පළවෙනිම පොත තමයි ෆ්‍රැන්කන්ස්ටයින්ගේ පරිගැනීම. එතනින් පස්සේ ඩීමන් ආනන්දගේ පොත් සෑහෙන්න කියව ෆකින් ලෙජන්ඩ්. ඒ පොතෙන් තමයි මට ෆ්‍රැන්කන්ස්ටයින් කියන කතාව සම්බන්ධයෙන් පොඩි ආදරයක්, පොඩි ලල් එකක්, පොඩි කුතුහලයක් වගේ එකක් ඇති වුණේ. විශේෂයෙන්ම මේකේ තියෙන ඔය ෆිලොසොෆිකල් ඔය මේරි ෂෙලිගේ පොතේ තියෙන ඇස්පෙක්ට් එක සම්බන්ධයෙන් නෙමෙයි මං කියන්නේ. මේකේ තියෙන පොඩි සයිෆයි ආතල් එක සහ මේකේ තියෙන පොඩි අර හොරර් ආතල් එක සම්බන්ධයෙන් මට පොඩි ලව් එකක් ආවේ ෆ්‍රැන්කන්ස්ටයින්ගේ පරිගැනීම ඩීමන් ආනන්දගේ පොත කියවුවට පස්සේ. ඊට පස්සේ පසුකාලීනව මම මේරි ෂෙලිගේ පොත කියවුවා. ක්ලාසික් එකක් විදිහට මම ලිටරචර් කරපු කාලෙද කොහෙද කියුවේ. ඒ පොත සෑහෙන්න හොඳයි සහ ඒක සෑහෙන්න ඉස්සරහින් තිබ්බ පොතක්. ස්පෙෂලි ඒක ආපු අවුරුද්ද 1818 වගේ අවුරුද්ද මට මතක. 18යි 18 වගේ. ඒ වගේ අවුරුද්දක් කන්සිඩර් කරද්දි සහ ඒක ලියලා තින්නේ මේරි ෂෙලි වීම හින්දා. මේරි ෂෙලි ගැනත් අපි ඉස්සරහට කතා කරමු. මේ තාම ඉන්ට්‍රලූඩ් එක යන්නේ. සෝරි පොඩ්ඩක් මේක ෆ්‍රී ස්ටයිල් කරන හින්දා දික් වෙනවා. මම මේ රැකපැන පුරිලෙක් වගේ කියවගෙන යනවා. ඔයාලට හිතන ඉස්සරහට ස්කිප් කරන්න මම ටයිම් ස්ටැම්ප් දාලා තියෙනවා මේ කොහේ හරි. ඒ ටික බලලා මේ ටික බෝරින් කියලා හිතනවනේ කැමති නැත්නම් ස්කිප් කරගන්න. මගේ කිසිම තරහක් නැහැ. මම මුලින්ම බලු ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම් එක තමයි ඔය ඩැනියල් රැඩ්ක්ලිෆ් ඊගෝට ඉන්න ෆිල්ම් එක. මම සමහර විට ඒක හින්දා මුලින් මේක බලපු හින්දා ඒකට ලව් වෙන්නත් පුළුවන්. ඒ අරුණම් මම ජෙනුයින්ලි හිතනවා ඒක
ෆිල්ම් එකක් විදිහට විශේෂයෙන්ම කමර්ෂල් ෆිල්ම් එකක් විදිහට හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා හොඳ ප්‍රොඩක්ෂන් එකක් කියලා සහ හොඳ ෆිල්ම් එකක් කියලා. ඊට පස්සේ ෆ්‍රැන්කන්ස්ටයින් කියලා ඔය තියෙන ක්ලාසික් කනම් මනන් ටික බැලුවා. මොකද ඩෙල් ටෝරෝගේ ෆිල්ම් එක ඔබ්වියස්ලි උඩ ඇවිල්ලා තිබ්බේ නෑ. ඩෙල් ටෝරෝගේ ෆිල්ම් එක ඊයේ පෙරේද දාපු හින්දා. ඔහොම තමයි ෆ්‍රැන්කන්ස්ටයින් සම්බන්ධයෙන් තියෙන ෆිල්ම් සම්බන්ධයෙන් තියෙන මගේ එක්ස්පීරියන්ස් එක. ඔය අතර වාරේ දැන්ට මාස 4කට 5කට විතර කලින් මට හම්බෙලා මම ඒක බලන්න ඕනි කියලා හිතාගෙන හිටියට මං හිතුවේ නෑ මට ඒක බලන්න හම්බෙයි කියලා. මගේ ආසම ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා ඩැනි බොයිල් කියලා. ස්කොටිෂ් ඩිරෙක්ටර් කෙනෙක්. එයා මම ඊදෙන විදියට මගේ ඔපිනියන් එක අනුව GOAT greatest of all time, one of the greatest directors in the world. දැන්ට ජීවත් වෙන මිනිස්සෙක්. 28 ට්‍රිලොජි එක නෙමෙයි දැන් ඒක තව ෆිල්ම්ස් දෙකක් කෙන හින්දා මම හිතන්නේ ඒ ට්‍රිලොජි කියන එකෙන් කැඩලා වෙන මොකක් හරි නමක් කියන්නේ 28 ඔය zombie සීන් එක සහ ට්‍රේන් ස්පොටින් T1 T2 මම ඩැනි බොයිල් ගැන වෙන TikTok එකක් කරලා තියෙනවා. ඒක වෙනම ගිහින් බලන කෙනෙක්ට බලා ගන්න පුළුවන් TikTok එකේ තියෙනවා. ඒකෙන් ඩැනි බොයිල් කියන්නේ කවුද කියන එක මම වෙනම කියවන්න යන්නේ නැහැ. ඩැනි බොයිල් සාමාන්‍යයෙන් ෆිල්ම් තමයි කරන්නේ. يعني ලයිව් ඇක්ෂන් මූවිස් කරනවා. හැබැයි ඩැනි බොයිල් කරලා තිබ්බා බෙනඩික් කම්බර්බැච්. එහෙම නැත්නම් ෂර්ලොක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්. බෙනඩික් කම්බර්බැච් සහ අනිත් ඇක්ටර්ගේ මට ඇත්තටම නම් මතක නෑ. ඒ දෙන්නව දාලා ෆ්‍රැන්කන්ස්ටයින් ස්ටේජ් ප්ලේ එකක්. එහෙම නැත්නම් වේදිකා නාට්‍යයක්. මේක බ්‍රිටිෂ් නැෂනල් තියේටර් එකකින් කරලා තිබ්බේ. සාමාන්‍යයෙන් නැෂනල් තියේටර් එකේ කරන ප්‍රොඩක්ෂන් අපිට බලන්න වෙන්නේ නැහැ. ඇත්තටම බලන්න වෙනවා අඩුයි නේ බලන්න වෙන්නේ නැහැ. මොකද බ්‍රිටිෂ් නැෂනල් තියේටර් එකේ කරනවා ලංකාව වගේ රටක ඇවිල්ලා යාලට ප්ලේ කරලා පෙන්වන්න විදිහක් නැහැ. ලංකාවේ තියෙන ස්ටේජස් ඒ ස්ටෑන්ඩඩ් වලට නැහැ. මේ කියන ස්පෙસિෆික් ප්ලේ එකේ ෆ්‍රැන්කන්ස්ටයින් ප්ලේ එකේ ෆ්‍රැන්කන්ස්ටයින් ඉන්න ඒ ලොකේෂන් නම්මන මේ ස්ටේජ් එකේ තියෙන ස්පයිරලින් කෑල්ලක් ඒක උඩට යනවා පල්ලෙහාට යනවා ඒකෙන් සෙට් එක මාරු වෙනවා. ඒක මේ පොඩි මෙකැනිකල් කෑල්ලක් තියෙන ස්ටේජ් එක. ලංකාවේ හැම ස්ටේජ් එකක් මං හිතන්නේ තව අවුරුදු 100කටවත් හැදෙයි කියලා. මොකද ලංකාවේ ස්ටේජ් ඩ්‍රාමා කියන එක තියෙන තැන සහ ඒකට මිනිස්සු දෙන බර සහ ඒකට ප්‍රොඩියුසර්ස්ලා ඩිරෙක්ටර්ස්ලා ස්ටේජ් ප්ලේ ඇතුලේ තියෙන සිනාරියෝ ටික මන් දන්නේ රෝල්ස් ටික ඇත්තටම මන් දන්නේ. ඒ මිනිස්සු ඒකට දෙන බර එක්ක මේක පොඩි සෙල්ලමක් වගේ වෙලා තියෙන බොහොම සිල්ලර දෙයක්. ඒ හින්දා මං හිතන්නේ ලංකාව කවදාවත් ඒ තියෙන ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස් ලෙවල් එකට ස්ටේජ් ප්ලේ ඇතුලේ කවදාවත් එයි කියලා. ඒ හින්දා ලංකාවේ මිනිස්සෙක්ට ලංකාවේ තුලේ කවදාවත් එහෙම එකක් බලා ගන්න වෙන එකක් නැහැ. මිනිස්සෙක්ට ටිකට් එකක් අරගෙන පිටරටකට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. සල්ලි තියෙන කෙනෙක්ට. හැබැයි එහෙම යද්දි ඉතින් ස්ටේජ් ප්ලේ වගේ ඒවා මොකද මේ රෙකෝඩ් කරලා තියනවා කියලා නෙමෙයිනේ. ඒවා බොහොම කන්ටෙම්පරරි දේවල්, බොහොම වර්තමානයේ සිද්ධ වෙන දේවල්. අපි මෙහි ඉඳන් එහෙට ගිහිල්ලා බලනවා කියලා යන කාලෙට ගොඩක් වෙලාවට කාස්ට් එක වෙනස් වෙන්න පුළුවන්, ඩිරෙක්ටර්ස්ලා වෙනස් වෙන්න පුළුවන්, ප්‍රොඩියුසර්ස්ලා වෙනස් වෙන්න පුළුවන්, ප්ලොට් එක වෙනස් වෙන්න පුළුවන්. නොයෙකුත් දේ වෙන්න පුළුවන්. මොකද ස්ටේජ් ප්ලේ කියන මීඩියම් එක, ස්ටේජ් එක කියන එක, වේදිකාව කියන එක අනිත් මීඩියම්ස් වලට වඩා බොහොම කන්ටෙම්පරරි සහ බොහොම ලයිව් සහ බොහොම හදවතට සමීප නැචරල්. ඒවල අපිට සජීවීව අත්දකින්න හම්බෙන මීඩියම් එකක් විදිහට තමයි මම කන්සිඩර් කරන්නේ. මට මූවීස් ඊට පස්සේ ඇනිමේෂන්ස් ඊට පස්සේ ලයිව් ඇක්ෂන්ස් ස්ටොප් මෝෂන්ස් ඔය ඔක්කොටම වඩා මම හිතන්නේ මට නම් වැඩිපුරම ස්ටේජ් ප්ලේ කියන එක දැනෙනවා. ඩැනි බොයිල් ස්ටේජ් ප්ලේ එකක් කරනවා කියපම ඩැනි බොයිල්ගේ හියුජ් ෆෑන් කෙනෙක් විදිහට සහ කම්බර්බැච්ගේ හියුජ් ෆෑන් කෙනෙක් විදිහට සහ බ්‍රිටිෂ් තියේටර් එකේ ජෙනරලි හියුජ් ෆෑන් කෙනෙක් විදිහට මම සෑහෙන්න සතුටු වුණා සහ අනිත් පැත්තට කම්පා වුණා මට ඒක කවදාවත් බලන්න හම්බෙන්නේ නැති වෙයි කියන එක. සහ ඒ ඔක්කොටමත් වඩා මේ ස්ටේජ් ප්ලේ එක ජස්ට් නිකන් රැන්ඩම් ස්ටේජ් ප්ලේ එකක් නෙමෙයි. අපි මේ කතා කරන්නේ ෆ්‍රැන්කන්ස්ටයින් ගැන. ඒතකොට ෆ්‍රැන්කන්ස්ටයින් ප්ලේ එකක් මං ආසම ඩිරෙක්ටර් කෙනෙක්, මං ආසම ඇක්ටර් කෙනෙක්ව දාලා මං ආසම මීඩියම් එකකින් කරනවා කියපුවාම මට ඒක බලන්න බැරි වෙනවා කියලා හිතද්දි සහ මට ඒක කවදා හරි බලන්න පුළුවන් වෙන කාලෙක මේ කාස්ට් එක මේ ඩිරෙක්ටර්ස්ලා නැති වේවි කියන එකත් එක්ක මං සෑහෙන අවුලෙන් හිටියේ. නමුත් මට අහම්බෙන් හම්බුණා මේක ඩිජිටල් කොපි එකක්. ඔයාලා බ්‍රිටිෂ් නැෂනල් තියේටර් වගේ බලලා නැත්තම් මම මේ කියන විදිහට ඒක ටොරන්ට් වලින් එහෙම හොයාගන්න පුළුවන් ඇති. මම ටොරන්ට් වලත් හොයලා මට හම්බුන්නේ නැති තැන තමයි මම ඇත්තටම අවුලෙන් හිටියේ.
නමුත් ඇති කියලා මං හිතනවා IP ටොරන්ට්ස් නම් මනම් ඒ වගේ සෑහෙන්න ඩීප් හෙවෝතින් මම සාමාන්‍ය මූවීස් බලන ඔන්ලයින් ස්ට්‍රීම් කරන ෆ්‍රී ස්ට්‍රීම් කරන සයිට් එකක් තියෙනවා මෙන්න මේ සයිට් එක. මේකට යනවනේ ඇඩ් බ්ලොක් එකක් හරි මොකක් හරි දාගෙන යන්න Brave වගේ ඇඩ් බ්ලොක් එකක් built in වෙන browser එකකින් ගියත් කමක් නැහැ. ඇඩ්ස් එක ඩීල් කරන්න අමාරු හින්දා ඒකේ සෑහෙන ඇඩ්ස් තියෙනවා. ඉතින් එයාලා ඔෆර් කරන සර්විස් එකත් එක්ක ඇඩ්ස් තිබ්බ කියලා මට නම් මොකුත් කියන්න බෑ. මම ඇඩ් බ්ලොක් එකක් දාගෙන කියලා බලන්න. මේකේ නැෂනල් තියටර් ලයිව් එකේ Amazon වලට රිලීස් කරපු ඒවා තියෙනවා. Amazon තියෙන කෙනෙක් Amazon එකේ බලන්න පුළුවන්. Amazon වලට රිලීස් කරපු ඒ වගේ කොපිස් තියෙනවා. ගිහලා 1080 වලින් බලන්න පුළුවන්. මම මේකෙන් තමයි ඔය කියන Frankenstein Danny Boyleගේ ස්ටේජ් ප්ලේ එක බ්‍රිටිෂ් නැෂනල් තියටර් එකට කරපු එක බැලුවේ. මේකේ වර්ෂන් දෙකක් තියෙනවා. ස්ටේජ් ප්ලේ වල සාමාන්‍යයෙන් වෙන දෙයක් ඒක කොමන් ලංකාවෙත් මම බලලා තියෙනවා. මම හිතන්නේ ජූනි මාසයේ දවසක් හරි මොකක් හරි ස්ටේජ් ප්ලේ එකක ලුසේනා ඉන්න හින්දා ලුසේනා ගැක්ට් එක හොඳ හින්දා දෙවනි පාර බලන්න ගිහම ලුසේනම වෙන කෙනෙක් හිටියේ. ඔහොම සිද්ධි තියෙනවා. මේ එකම ස්ටේජ් ප්ලේ එක, එකම ප්‍රොඩියුසර්, එකම ඩිරෙක්ටර්, එකම කාස්ට් එක. හැබැයි කැරක්ටර්ස් සමහර ලාවට මාරු වෙනවා කතාව ඇතුළෙම. දැන් උදාහරණයක් විදිහට මේ කියන ඉන්ස්ටන්ස් එකේදී ෆ්‍රැන්කන්ස්ටයින් ඩැනි බොයිල්ගේ නැෂනල් තියටර් එකේදී කම්බර්බැච් ඉන්න බෙන්ඩික් කම්බර්බැච් ඉන්න ක්‍රීචර්ට කියන්නේ ෆ්‍රැන්කන්ස්ටයින්ගේ මොන්ස්ටර්ට. එතකොට ෆ්‍රැන්කන්ස්ටයින්ට ඉන්න කැරක්ටර් එක හවස ෂෝ එකේදී ෆ්‍රැන්කන්ස්ටයින් විදිහට කම්බර්බැච් ඉඳලා ක්‍රීචර්ට කලින් ප්ලේ එකේ ෆ්‍රැන්කන්ස්ටයින්ට ඉන්න කැරක්ටර් එක ඉන්නවා. මට ඇත්තටම මං ඕක මුලින්ම බලද්දි මට ඇත්තටම හම්බුනේ කම්බර්බැච් ෆ්‍රැන්කන්ස්ටයින්ට ඉන්න ක්‍රීචර්ට අනිත් කැරක්ටර් එක ඉන්න වර්ෂන් එක. මම ඒක තමයි මුලින්ම බැලුවේ. බලලා ඊට පස්සේ මං දෙවනුව තමයි කම්බර්බැච් ක්‍රීචර්ට ඉන්න අනිත් කැරක්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ට ඉන්න වර්ෂන් එක බැලුවේ. මට දැනෙන විදිහට මං දන්නේ මං අරක මුලින් බලපු හින්දාද කියලා. මට දැනෙන විදිහට කම්බර්බැච් ෆ්‍රැන්කන්ස්ටයින්ට ඉන්න අනිත් කැරක්ටර් එක ක්‍රීචර්ට ඉන්න අනිත් ඇක්ටර් ක්‍රීචර්ට ඉන්න වර්ෂන් එක මට පර්සනලි හොඳයි. මං තව දෙතුන් දෙනෙක්ට මගේ අඳුරන කට්ටියට බලන්න කිව්වා ඒ හැමෝමත් කියන විදිහට කම්බර්බැච් ක්‍රීචර්ට ඉන්න වර්ෂන් එකට වඩා අනිත් ඇක්ටර් ක්‍රීචර්ට ඉන්න වර්ෂන් එක හොඳයි වගේ එකක් තියෙනවා. ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාන්න. මගේ වගේ HD2D TV සයිට් එකකින් ඔයාලට බලන්න පුළුවන්. ඒක මේක ස්පොන්සර්ඩ් ආරමයක් මොකුත් නෙමෙයි. ඒ සයිට් එක ඇත්තටම මරු. තව මේ වගේ වෙබ්සයිට්ස් ඇති. මම බලන්නේ මේකේ සහ මට ඕන කරන මූවිස් ගොඩක් ඒවා මේකේ තිබිලා තියෙනවා. බොහොම අඩුවෙන් තමයි මම හොයපු මූවිස් මේකේ නොතිබ්බ අවස්ථා තිබිලා තියෙන්නේ. කොහොම හරි මං හිතනවා ඩෙල් ටොරෝගේ 2025 ෆ්‍රැන්කන්ස්ටයින් එක Netflix එකේ ෆ්‍රැන්කන්ස්ටයින් එකට වඩා සෑහෙන්න ෆිලොසොෆිකල් ලෙවල් එකකින් සහ පොතට ගොඩක් ඇකියුරේට් තැනකින් ෆ්‍රැන්කන්ස්ටයින් ඩැනි බොයිල්ගේ ස්ටේජ් ප්ලේ එක රිප්‍රසන්ට් කරනවා කියලා ෆ්‍රැන්කන්ස්ටයින් කතාව ෆ්‍රැන්කන්ස්ටයින් කැරක්ටර් එක විතරක් නෙවෙයි මං කියන්නේ. සහ මං හිතනවා මේ ඩෙල් ටොරෝගේ වර්ෂන් එකේ තිබ්බ ෆිලොසොෆිකල් කෑලි සහ ඩෙල් ටොරෝගේ වර්ෂන් එකේ තිබ්බ ඒ ඩයලොග්ස් ක්‍රීචර් පෙන්නලා තිබ්බ විදිහ ක්‍රීචර්ගේ ඇස්පෙක්ට් එක පෙන්නලා තිබ්බ විදිහ ක්‍රීචර්ගේ වික්ටර්ගේ අතර යන කතන්දර ටික ඒ ඩයලොග්ස් ගැන කතා කරලා තිබ්බ විදිහ සම්බන්ධයෙන් මිනිස්සු ඒවට රියැක්ට් කරලා තිබ්බ විදිහ ඒවට සමහර අය ඩීප් කියලා තිබ්බා. සමහර අය සෑහෙන ඉන්ස්පයරින් කියලා තිබ්බා. සමහර අය ඒකේ දැකපු නැති ඇස්පෙක්ට් එකක් දැක්ක කියලා තිබ්බා. මේ කන්ටෙක්ස්ට් එක ඇතුලේ මං හිතනවා ඩැනි බොයිල්ගේ ෆ්‍රැන්කන්ස්ටයින් සෑහෙන්න උඩ තැනකින් තියෙනවා ඩෙල් ටොරෝගේ ෆ්‍රැන්කන්ස්ටයින්ට වඩා කියලා. සිනමැටිකලි ගත්තාම ඉතින් ස්ටේජ් එක ඇතුලේ සිනමැටික්ස් කරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. සහ මේකේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ ඩෙල් ටොරෝගේ වර්ෂන් එකේ හදන්න පුළුවන් දේවල් තියෙනවා. සහ Netflix බජට් එකක් එක්ක අපි මේ කියන්නේ. අර මිනිස්සු ලයිව් ඇක්ට් කරන පෝස්ට් ප්‍රොඩක්ෂන් නම් මනම් කතන්දර නෑ. මම බලපු එක පෝස්ට් ප්‍රොඩියුස් කරලා තිබ්බේ කට්ස් එම ගන්න කපලා. ඒක ඩිජිටල් කොපි එකක් හින්දා මොනවා ඩැනි බොයිල්ට එතන පර්ෆෝම් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැබැයි ඩැනි බොයිල් ඒ සීමාව ඇතුලේ මාරම විදිහට පර්ෆෝම් කරලා තිබ්බා. ඒක හිතා ගන්න බැරි ලෙවල් එක. මං ඒ විදිහ ස්ටේජ් ප්ලේ එකක් බලලා නැහැ. ඒකේ තිබ්බ ලයිටින් වල ඉඳලා සෙට්ස් වල ඉඳලා ඒකේ ඇක්ටර්ස්ලගේ ඇක්ටිං වල ඉඳලා ඒකේ තිබ්බ ඩැනි බොයිල්ගේ පැත්තෙන් ඒක ස්ක්‍රීන් එකට ස්ටේජ් එකට ඇඩැප්ට් කරලා ඒක ඩිරෙක්ට් කරලා ඒ ඩයලොග්ස් අනම්මනම් ලියලා ඒ කරලා තිබ්බ විදිහ ඒ ඩයලොග්ස් ඊට පස්සේ ඇක්ටර්ස්ලා ඩිලිවර් කරපු විදිහ ඒකේ තිබ්බ මියුසික් විශේෂම මියුසික් මොකද ඩැනි බොයිල්ගේ මියුසික් වෙනම තැනක තියෙන ඩැනි බොයිල් මියුසික් එක සෑහෙන එක්ස්පෙරිමන්ට් කරන ෆිල්ම්ස් වල මේ ස්ටේජ් ප්ලේ එක ඇතුළේ ඩැනි බොයිල් සෑහෙන එක්ස්පෙරිමන්ට් කළා මියුසික් එක.
මං හිතන්නේ හැම අතින්ම ප්‍රොඩක්ෂන් එකක් විදිහට ඩෙල්ටොරෝගේකට මං කියවනේ 10න් 8ක් වගේ දෙන්න පුළුවන් කියලා නිකන් රෆ්ලි ගත්තාම ඒ වුණාට ඩැනි බොයිල්ගේ ෆ්‍රැන්කන්ස්ටයින් සහ ඩෙල්ටොරෝගේ ෆ්‍රැන්කන්ස්ටයින් කම්පෙයාර් කරොත් මං හිතන්නේ එතනදී ඩැනි බොයිල්ගේ ෆ්‍රැන්කන්ස්ටයින් එකට 10න් 10ක් දෙනවා නම් ඩෙල්ටොරෝගේට 10න් 5ක් වගේ තමයි දෙන්න පුළුවන්. මම ඩැනි බොයිල් එක මුලින් බලලා තිබ්බ හින්දා මට ඔය හුඟක් කට්ටිය කිව්ව තරමේ ඩෙප්ත් එකක් විශේෂයෙන් ෆිලොසොෆිකල් ඩෙප්ත් එකක් සහ කන්ටෙක්ස්චුවල් ඩෙප්ත් එකක් සහ නිකන් අර අයි ඕපනින් අවේකනින් එක්ස්පීරියන්ස් එකක් ඩෙල්ටොරෝගේ ෆ්‍රැන්කන්ස්ටයින් එක මට ලැබුණේ නැහැ. මට ඩෙල්ටොරෝගේ ෆ්‍රැන්කන්ස්ටයින් එක ලැබුණේ සිනමැටික් එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. ඒකේ ෆ්‍රේම්ස් මාර ලස්සන, හැම ෆ්‍රේම් එකක්ම පේන්ටින් එකක් වගේ, චිත්‍රයක් වගේ මාර ලස්සන ෆ්‍රේම්ස් තිබ්බා, මාර ලස්සන කොස්ටියුම්ස් තිබ්බා, සෑහෙන හොඳ කාස්ටින් තිබ්බා, සෑහෙන හොඳ ඇක්ටින් තිබ්බා. ස්කයි සෙට්ගේ ඇක්ටින් මරු, ඊට පස්සේ ජේකොබ්ගේ ඇක්ටිනුත් මරු, මියාගොගේ ඇක්ටිනුත් මරු, ඊට පස්සේ අපේ කවුද ටැරන්ටිනෝගේ ෆිල්ම් වල ඉන්න පොරගේ ඇක්ටින් කොහොමත් මරු. මං හිතන්නේ ඩෙල්ටොරෝගේ ෆිල්ම් එක නරකයි කියන මේ කියන්න හදන ඩෙල්ටොරෝගේ ෆිල්ම් එක තමයි හොඳයි. හැබැයි ඔයා ඩෙල්ටොරෝගේ ෆිල්ම් එකෙන් කියන ඒක බලලා ෆැසිනේට් වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඩැනි බොයිල්ගේ ෆ්‍රැන්කන්ස්ටයින් එක බලන්න. ඩෙල්ටොරෝ ගැන කිව්වොත් මං හිතන්නේ මං ඩෙල්ටොරෝගේ මුලින්ම බැලුවේ හෙල්බොයි වෙන්න ඕනේ. එතකොට මං හෙල්බොයි DVD එකකින් හරි මොකකින් හරි බලුවා සෑහෙන්න පොඩි. ඒක බැලුවේ මේ ඩෙල්ටොරෝගේ ෆිල්ම් එකක් කියලා, ඩෙල්ටොරෝගේ ෆිල්ම් හොඳයි කියලා. එහෙම මේ ඩෙල්ටොරෝ කියන්නේ කවුද කියලා දැනගෙන බලු ෆිල්ම් එකක් නෙමෙයි. හෙල්බොයි කියන එක අර කොමිකලි පොඩි ආතල්ලයක් තියෙන පොඩි අර සුපර් හීරෝ ඇස්පෙක්ට් එකකින් පොඩි ළමෙක් සුපර් හීරෝ ෆිල්ම් එකක් බලනවා කියන තැනින් අපිට හැබැයි හෙල්බොයිට සුපර් හීරෝ කියලාම කියන්නත් අමාරුයි. ඇන්ටි හීරෝ වගේ තැනකට තමයි ඉන්නේ, විජිලන්ටි වගේ තැනකට. එහෙම ආදල්ලකින් තමයි බැලුවේ. මං ඊට පස්සේ කාලෙක රීවොච් කරා. මං හිතන්නේ මට පොඩි කාලේ තිබ්බට වඩා සෑහෙන ලොකු පැහැදිලි. පොඩි කාලෙත් මට ඒක පට්ට ආතල් ෆිල්ම් එකක් විතර සහ සුපර් හීරෝ ඇස්පෙක්ට් එකෙන් සිනමැටෝග්‍රැෆිකලි සහ මං හිතන්නේ කැරක්ටර් බිල්ඩින්, ඊට පස්සේ ඒකේ ප්‍රොස්තටික්ස්, ඊට පස්සේ ඒකේ VFX SFX සහ CGI ඒ හදන්දර ටික, වර්ල්ඩ් බිල්ඩින්, ඊට පස්සේ විශේෂයෙන්ම කැරක්ටර් ඩිසයින්. ඩෙල්ටොරෝගේ මං හිතන්නේ ඩෙල්ටොරෝට ගොඩක් ගිෆ්ට්ස් තියෙනවා. අපිට වඩා හැම සෑහෙන ටැලන්ටඩ් මිනිස්සෙක්. ඒක අනිවාර්යයෙන්ම ඇක්නොලෙජ් කරන්න ඕනේ. හැබැයි ඩෙල්ටොරෝගේ තියෙන හොඳම ගිෆ්ට් එක තමයි කැරක්ටර් ඩිසයිනින් සහ කැරක්ටර් ඩිසයිනින් වලිනුත් විශේෂයෙන්ම මොන්ස්ටර්ස්ලා ඩිසයින් කරන්න ඩෙල්ටොරෝ තරම් කොලිෆයිඩ් මිනිස්සෙක්, ඩෙල්ටොරෝට තරම් ඒක ඇතුලේ පර්ෆෝම් කරන්න පුළුවන් මිනිස්සෙක් මම නම් දැකලා නැහැ තාම. මම ඩෙල්ටොරෝගේ ෆ්‍රැන්කන්ස්ටයින් එකක් එනවා කියලා දැක්කම, ඩෙල්ටොරෝගේ ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම් එකක් එනවා කියලා දැක්කම මං සෑහෙන්න සතුටු වුණා. මොකද ෆ්‍රැන්කන්ස්ටයින් ෆිල්ම් එකක් කරනවා නම් මේ ලෝකේ අනිත් හැම මිනිස්සෙක්ටම වඩා ක්වොලිෆිකේෂන්ස් තියෙන ඩෙල්ටොරෝට. මොකද ඩෙල්ටොරෝගේ පෝර්ට්ෆෝලියෝ එක ගත්තාම ඩෙල්ටොරෝ ඉස්සර කරලා තියෙන වැඩ ඔක්කොම ගත්තාම ඩෙල්ටොරෝගේ අයිකනික්ම ට්‍රේට් එක, ඩෙල්ටොරෝගේ තියෙන යුනික්ම ට්‍රේට් එක තමයි මොන්ස්ටර්ස්ලව ඩිසයින් කරන එක සහ මොන්ස්ටර්ස්ලගේ තියෙන හියුමේන් මානුෂීය පැතිකඩ එළියට ගන්න එක. ඉතින් ෆ්‍රැන්කන්ස්ටයින් විශේෂයෙන්ම මේරි ෂෙලීගේ ෆ්‍රැන්කන්ස්ටයින්ටත් වඩා ඩැනි බොයිල්ගේ ෆ්‍රැන්කන්ස්ටයින් බැලුවට පස්සේ මට තේරෙනවා මේරි ෂෙලීගේ පොතේ ඉන්නවට වඩා එන හියුමේන් ඇස්පෙක්ට් එකකින් අපිට ෆ්‍රැන්කන්ස්ටයින්ස් මොන්ස්ටර් වෙන්නන්න පුළුවන් කියලා. ඒක ස්ටේජ් එකකින් ගලවලා අපිට සිනමා වලට කියනවා නම්, ෆිල්ම් වලට කියනවා නම්, ලයිව් ඇක්ෂන් වලට කියනවා නම් මං හිතන්නේ ඩෙල්ටොරෝට වඩා ඒකට ක්වොලිෆයිඩ් මිනිස්සෙක් නෑ. නෙට්ෆ්ලික්ස්ලා හරිම තැනට හරිම එනේ හරිම වෙලාවෙ හොව කියලා මං දන්නේ ඒ හින්දා. මොකද මේක මාර සිනමැටිකලි අපීසින් සහ මාර නෙට්ෆ්ලික්ස් ඔඩියන්ස් එකට මං එහෙම ඔඩියන්සස් පල්ලෙන් දානවා නෙමෙයි උනාට බට් ඔබ්වියස්ලි නෙට්ෆ්ලික්ස් එකේ තියෙන හුඟක් මූවිස් සීරීස් ගත්තාම සහ නෙට්ෆ්ලික්ස් ඔරිජිනල්ස් ගත්තාම නෙට්ෆ්ලික්ස්ල ඇත්තටම අර සිනමැටික් එක්සලන්ස් එක පස්සේවත් එහෙම ෆිලොසොෆිකල් එක්සලන්ස් එක පස්සේවත් ඒක තියෙන කන්ටෙක්ස්චුවල් මේක පස්සේවත් යන කට්ටියක් නෙමෙයි. ඒක නිකන් බින්ජ් වොච් කරන්න සහ නෙට්ෆ්ලික්ස් සබ්ස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා කියන්නේ බොහොම සිල්ලර දෙයක් වෙලා තියෙන 2025 වගේ කාලෙ වෙද්දි. ඇත්තටම එහෙම එතනින් එහාට ගිහිල්ලා මොකක් හරි ප්‍රොෆවුන්ඩ් විදිහට මොකක් හරි සොෆිස්ටිකේටඩ් විදිහකට මූවිස් ස්ටඩි කරන කෙනෙක් හරි ඇකඩමිකලි ඒක ගැන හොයන කෙනෙක් හරි නැත්තම් අපි වගේ ෆිල්ම් ගැන උණ තියෙන ඒකට ඕන කරන පිස්සුව තියෙන ඒකට කාලය සල්ලි වියදම් කරගෙන ඒක ගැන
හොයන මිනිස්සුන්ට හරි මොබී එහෙමත් නැත්තම් නැෂනල් තියේටර් එකේ සබ්ස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඒ වගේ සබ්ස්ක්‍රිප්ෂන් තියෙනවා. ඇත්තටම Netflix කියලා කියන්නේ මගේ පර්ස්පෙක්ටිව් එකට අනුව නම් Netflix කියලා කියන්නේ ඊටාම සිල්ලල ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එකක්. ඒකත් මම හිතන්නේ කම්පෙයාර් ටු Apple TV, Amazon උනත් ගත්තාම Hulu, Disney Plus වගේ එකක් ගත්තාම Netflix ඊටාම සිල්ලර තැනක තියෙනවා සහ Netflix ලගේ මේ ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක සම්බන්ධයෙන් මම ක්වෙස්චන් කරන්නේ නැහැ. නමුත් Netflix ලා එයාලගේ ප්ලැට්ෆෝම් එක ඇතුළට මොකක් හරි මූවි එකක් හරි ටීවී සීරීස් එකක් හරි මොකක් හරි ඉන්ක්ලූඩ් කරනවද නැද්ද කියන ක්‍රයිටීරියා එක ඊටාම සිල්ලරයි වගේ එකක් තමයි මගේ නම් ඔළුවේ තියෙන්නේ. ඒ හින්දා මට පොඩි සැකයක් තිබ්බ ඩෙල් ටොරෝ ෆිල්ම් එක කරාට මේක ෆ්‍රැන්කන්ස්ටයින් පොත වුණාට මේරි ෂෙලිගේ මාස්ටර්පීස් එක වුණාට මේක හොඳ වෙයිද කියන එක සම්බන්ධයෙන් සැකයක් තිබ්බා මේ Netflix කතන්දරෙත් එක්ක. මම මේ කියන්නේ වෝක් කතන්දරය ගැන නෙමෙයි. මේක ගැන මම දැක්ක ලංකාවේ පේජ් එකකින් දාලා තිබ්බා මේ ෆ්‍රැන්කන්ස්ටයින් ඇන්ටි වෝක්ද කියලා. නෑ එහෙම මගුලක් නෑ. සරලම උත්තරේ නෑ. මොකද මේ ඩෙල් ටොරෝගේ කතාවෙන් පස්සේ මම ෂෙලිගේ කතාවට එන්න. ඩෙල් ටොරෝ කියන්නේ කොහොමත් වෝක් මිනිස්සෙක්. ඩෙල් ටොරෝගේ ෆිල්ම්ස් වල ඩෙල් ටොරෝ කතා කරන්නේ වෝක් දේවල් ගැන තමයි. ලංකාවේ උන් මේ වෝක් කියන එක LGBTQ සහ Black Lives Matter හැම කළුවෙන් මේ ෆිල්ම්ස් වලට දානවද නැද්ද කියන එක උඩයි. ගේ ලෙස්බියන් ට්‍රාන්ස් කට්ටියව ෆිල්ම්ස් වලට ඉන්ක්ලූඩ් කරනවද නැද්ද කියන එක උඩයි. ෆිල්ම් එක වෝක්ද ඇන්ටි වෝක්ද කියන එක බෙදුවට ඇත්තටම වෝක්ද ඇන්ටි වෝක්ද කියන එක එහෙම බෙදන්න බෑ. වෝක්ද ඇන්ටි වෝක්ද කියන එකේ තේරුම ගත්තාම වෝක් කියන්නේ ඇහැරලා ඉන්නවා කියන එකනේ. ඇන්ටි වෝක් කියන්නේ ඇහැරෙනවා කියන එකට විරුද්ධයි. ඒක අනිත් පැත්ත කියන එක. මිනිස්සෙක් ෆිල්ම් එකක් වෝක්ද ඇන්ටි වෝක්ද කියලා බලන්න ඕනේ. ඒ ෆිල්ම් එක බලද්දි තමන්ගේ ඇස් ඇරෙනවද නැත්නම් එන චිල් එකේ නිකන් බින්ගොච් කරන්න පුළුවන්ද කියන එක උඩ. වෝක් ෆිල්ම් එකක් කියලා කියන්නේ හැම වෙලෙම සොසයිටි එකේ තියෙන මොකක් හරි ඉෂුව එකක් හරි මොකක් හරි කන්සර්න් එකක් හරි ප්‍රොබ්ලම් එකක් හරි ගැන කතා කරන. ඒ ගැන මිනිස්සුන්ගේ ඇස් ඇරවන විදිහේ ෆිල්ම් එකක් ගැන. ඉතින් ෆ්‍රැන්කන්ස්ටයින් එකේ අපි කතා කරන තීම්ස් ගත්තොත් ඩෙල් ටොරෝ ගොඩක් වෙලාවට පුෂ් කරලා තිබ්බේ තාත්තලා. එහෙම නැත්නම් ෆාදර්ස්ලා තාත්තලා ළමයින්ව හදලා ඒ කියන්නේ බ්‍රීඩ් කළා මේ ලෝකෙට ගෙනල්ලා මවලා හදලා එයාලව එතනින් පස්සේ නර්චර් කරන්නේ නැතුව එයාලව බිම ඉඳලා පොඩි ළමෙක් විදිහට ඉපැද්දුවට පස්සේ එයාගේ කැරක්ටර් බිල්ඩ් අප් එකට එයාට ඕන දේවල් උගන්වන්නේ නැතුව එයාට ඕනේ කරන ලෝක සම්බන්ධයෙන් අවබෝධය දෙන්නේ නැතුව ඒ රෙස්පොන්සිබිලිටි එකෙන් පලා යාම සම්බන්ධයෙන් තමයි ෆ්‍රැන්කන්ස්ටයින් ඩෙල් ටොරෝගේ වර්ෂන් එකේදී ගොඩක් කතා කරන්නේ. ඒක වෝක් නැත්තම් මම දන්නේ නැහැ මොකද්ද වෝක් කියන්නේ කියලා. මොකද ඒක සෑහෙන්න වෝක් තැනකින් එන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මේරි ෂෙලි ෆ්‍රැන්කන්ස්ටයින් එකේ ඔරිජිනල් ඕතර්. මේරි ෂෙලි කියන්නේ ඊටාම වෝක් ඕතර් කෙනෙක්. ඊටාම වෝක් රයිටර් කෙනෙක්. එයා වෝක් විතරක් නෙමෙයි එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ෆෙමිනිස්ට්ලා. එයාලා ඇවිල්ලා මුල්ම ෆෙමිනිස්ට් ඇක්ටිවිසම් ඇතුලේ හිටපු දෙන්නෙක් විදිහට අපිට කන්සිඩර් කරන්න පුළුවන්. එයාලා ඒ ගැන වෙනම කැම්පේන් අරගෙන කරලා තිනවා. මේ ෆ්‍රැන්කන්ස්ටයින් 2025ට අදාළ පාර්ශවයන් ඔක්කොම අපි ගත්තොත් ඉතින් ඔස්කා අයිසැක්, ජේකොබ්, මියාගොත්, ඊට පස්සේ ඩෙල් ටොරෝ, මේරි ෂෙලි, Netflix මේ හැමෝම වෝක්. මේක තනිකර වෝක් ෆිල්ම් එකක්. මේක වෝක් විදිහට ඔයාලට දැනෙන්නේ නැත්නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් මිසක මේක වෝක් නොවන ෆිල්ම් එකක් නෙමෙයි. මේක වෝක් හින්දා අපි ඒකට අකමැති වෙන්න ඕනේ වගේ එහෙම ගොන් තර්කයක් නෙමෙයි මං කියන්නේ. මේක වෝක්ද නැද්ද කියන එකට උත්තරේ ඔව් මේක වෝක් ෆිල්ම් එකක් තමයි. මේ මේරි ෂෙලිගේ වෝක් කතාවට අපි ගියොතින් මේරි ෂෙලි කියන්නේ ඇත්තටම පර්සි ෂෙලිගේ වයිෆ් කියන්නේ පර්සි ෂෙලිව බැඳලා හිටපු කෙනා. පර්සි ෂෙලි ඇත්තටම මේරි ෂෙලිව බඳින්න කලින් මැරි කරන්න කලින් පර්සි ෂෙලි මැරි කරලා හිටියේ. පර්සි ෂෙලි කියන්නේ ශ්‍රේෂ්ඨ කවියෙක්. ඒ කියන්නේ මානව ඉතිහාසයේ මේ වෙනකල් ඉඳලා තියෙන ශ්‍රේෂ්ඨම කවියුන් එක්කනේ. එයාලා සමකාලීන විදිහට එයාලා කන්ටෙම්පරරි ඊරා එකේ එයාලා ආශ්‍රය කරලා තියෙන ඔක්කොම කට්ටිය ගත්තාම මේ කට්ටිය ඉන්නවා. මේ ඔක්කොමත් අපි කන්සිඩර් කරන්නේ ශ්‍රේෂ්ඨ කවියෝ විදිහට. ඉතින් මේරි ෂෙලි පර්සි ෂෙලිව මැරි කරාට පස්සේ පර්සි ෂෙලිට කලින් මැරි කරලා ඉන්නේ. මේරි ෂෙලි ගෙදර ආශිර්වාදේ නැතුව ගෙදර අම්මයි තාත්තයි කියන දේ අහන්න නැතුව තමයි පර්සි ෂෙලිව බඳින්නේ. එහෙම බැදලා මෙයාලා ඔය ජර්මන් වලට මං හිතන්නේ ගියපු වෙලාවක ෆ්‍රැන්කන්ස්ටයින් කාසල් ලිග් ගාවට යනවා කියලා මෙන්ෂන් වෙනවා.
ඒ ෆ්‍රැන්කන්ස්ටයින් කාසල් එකට ගියාට පස්සේ ඒක ඇතුළේ වෙච්ච එක්ස්පෙරිමන්ට්ස් එක්ක තමයි මෙයාගේ ඔළුවේ පොඩ්ඩක් ඕක සබ්ලයිම් වෙලා සබ්කොන්ෂස්ලි ඕක ඔළුව ඇතුළේ ග්‍රෝ වෙවි තියෙනවා. මෙහෙම ස්ටෝරි ලයින් එකක් තියෙනවා කියන කතාවක් විදිහට ලියනව නැද්ද කියන එක තිබ්බත් නැද්ද කියන අපි දන්නේ නැහැ. කොහොම හරි එහෙම එකක් ඔළුවේ තිබිලා තියෙනවා. මේ ඔළුවේ තිබ්බ එකත් එක්ක පර්සි ෂෙලි, මේරි ෂෙලි සහ ලෝඩ් බයිරන් මේ තුන් දෙනා එයාලගේ මං හිතන්නේ ස්විට්සර්ලන්ඩ් වලද කොහෙද මොකක් හරි විලක් ගාව ජිනීවා විල හරි මොකක් හරි විලක් ගාව තිබ්බ එයාලගේ හොලිඩේ නිවාඩු කාලට යන අර වැකේෂන් ස්පොට් එකකට ගිහිල්ලා ඉද්දි කුණාටුවක් එනවා. මේ කුණාටුව ආවට පස්සේ ඒ කාලේ 1800 ගණන් වල මේ කියන්නේ. ඒ කාලේ ෆෝන්ස් අනම්ම නම් ඉන්ටර්නෙට් අරම නම් මුකුත් නැහැ. මේ මිනිස්සුන්ට පොත් කියලත් එහෙම මහා මේකනේ සෑහෙන්න ශ්‍රේෂ්ඨ කවීන්ට පවා එහෙම ඇක්සෙසිබල් amount එකේ පොත් අනම්ම නම් තියෙන්නේ. එහෙනම් පොඩ්ඩයි මොකද print එහෙමත් මේ දැන් තියෙන මට්ටමට කොහොමද ඩෙවලොප් වෙලා නැහැ 1800 ගණන් වල මේ කියන්නේ. මේ තුන් දෙනා ඒ හින්දා හිර වෙනවා එයාලගේ තියෙන හොලිඩේ හෝම් එක ඇතුලේ. ඒ හොලිඩේ හෝම් එක ඇතුලේ මොකක්ද බංගලෝ එකක් කියලා හිතන්න, කොටේජ් එකක් කියලා හිතන්න. ඒ හොලිඩේ හෝම් එක ඇතුලේ හිර වෙලා ඉද්දි මේ කුණාටු වෙන දවස්වල මෙයාලට කරන්න දෙයක් නැහැ. හරිම කම්මැලි. මේ තුන් දෙනාගේ දෙන්නෙක් ලෝඩ් බයිරන් ඇන් පර්සි ෂෙලි මේ දෙන්න කොහොමත් ඒ කාලේ වෙද්දිත් සෑහෙන්න මිනිස්සු අතර පොපියුලර්, මිනිස්සු අතරටත් වඩා ඇකඩමිකලි පොපියුලර්, සෑහෙන්න පිළිගැනීමක් තියෙන ලේඛකයෝ දෙන්නෙක් ඕදස්ල දෙන්නේ. මේ දෙන්න සජෙස්ට් කරනවා අපි ගෝස්ට් ස්ටෝරි කම්පිටිෂන් එකක්. එහෙම නැත්නම් හොල්මන් කතා ලියන තරඟයක් තියමු කියලා ඒකට නිකමට මේරි ෂෙල්ටත් ඉන්වයිට් කරනවා. අන්න එහෙම කුණාටුවක් අස්සේ හිර වෙලා දවස් කීපයක් තිස්සේ ලියපු කතාවක් තමයි ෆ්‍රැන්කන්ස්ටයින් කියලා කියන්නේ. මේ කතාව එළියට දාද්දී මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ මේක මේරි ෂෙලි ලියපු එකක් කියලා. මොකද මේරි ෂෙලි පර්සි ෂෙලිගේ හස්බන්ඩ්. පර්සි ෂෙලි කියන්නේ already established, already acknowledged වෙන හොඳ සෑහෙන්න හොඳ ලේඛකයෙක්. මිනිස්සු හිතන්නේ මේක මේ මේරි ෂෙලි නම දැම්මට මේක පර්සි ෂෙලි ලියපු එකක් කියලා. පස්සේ කාලේ කරපු රිසර්ච් එකකින් මේකෙන් තියෙනවා මේ කතාවෙන් සාමාන්‍යයෙන් ඊටාම පොඩි ප්‍රමාණයක සෝදුපත් බලනවා කියලා අපි කියන්නේ. ඒකේ මේ තියෙන එරර්ස් බලන්නේ. අන්නේ එරර්ස් බලන වැඩේට පර්සි ෂෙලි මෙයාට උදව් කරලා තිනවා. ඊටු ඔක්කොම ටික මේරි ෂෙලි සම්පූර්ණයෙන් ලියපුවා කියලා. මේරි ෂෙලිට සෑහෙන්න මේකින්ද මේ බාධා ආවා. එකක් එයා කාන්තාවක් වීම සහ මේකේ දෙවනි කන්සර්න් එක තමයි 1800 ගණන් වල මේ කාලේ වෙද්දී එහෙම ඔය කියන ටයිප් එක ඔය ජොන්ර් එකේ ඔය ෂානරේ කතා ඇවිල්ලා තිබ්බේ නැහැ. මේක තමයි මොඩර්න් ලිටරචර් ඇතුලේ සයන්ස් ෆික්ෂන් එකක් කියලා කන්සිඩර් කරන පළවෙනි කතාව මේරි ෂෙලිගේ ෆ්‍රැන්කන්ස්ටයින්. මේරි ෂෙලි මේ ෆ්‍රැන්කන්ස්ටයින් පොතට නම දෙන්නේ ෆ්‍රැන්කන්ස්ටයින් ඕ මොඩර්න් ප්‍රොමිතියස් කියලා. මේ මොඩර්න් ප්‍රොමිතියස් කියන වචනේ නූතන ප්‍රොමිතියස් කියන එක. ප්‍රොමිතියස් කියලා කියන්නේ ග්‍රීක් මිතොලොජි එක ඇතුළේදී මිනිස්සුන්ව හදපු දෙයියෝ කියලා කියනත් පුළුවන්. කොහොම හරි ඩිවයින් ඩයිල් එක. මෙයා මිනිස්සුන්ව හදන මැටි වලින් හදලා මෙයා මිනිස්සුන්ට පණ දෙනවා. පණ දීලා මිනිස්සු ගැන තියෙන අනුකම්පාවෙන් මිනිස්සුන්ව හදලත් සෑහෙන කාලයක් ගියාට පස්සේ මෙයා දිව්‍ය ලෝකෙන් ඔලිම්පස් කන්දෙන් ගින්දර හොරකම් කරගෙන ඇවිල්ලා මිනිස්සුන්ටත් ගින්දර දෙනවා. ඊට පස්සේ තමයි ගින්දර ලැබුණාට පස්සේ තමයි අපි මේ ඉන්න විදියට ඩෙවලොප් වෙලා මේ තියෙන විදියට ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට්ස් අනම්මනම් ඇවිල්ලා අපි දියුණු වුණා කියලා කියන්නේ. අදටත් ප්‍රොමිතියස්ව කන්දක ගැට ගහලා සියුස් කන්දක ගැට ගහලා දඟල් වලින් එයාගේ මේ ඉලෑට කූඩුව ගිජුලිහිනියෙක් කෑලි කඩලා ඩේලි කනවා. හවස් වෙද්දී ඒ ටික හොඳ වෙනවා. ආපහු පහවදා උදේට ඇවිල්ලා ගිජුලිහිනියව කඩාගෙන කනවා කියලා තමයි මිතොලොජිකලි තියෙන්නේ. ඒ ග්‍රීක් මිතොලොජිකල් කතාව මෙතෙන්ට අදින්න ගියොත් මේ වීඩියෝ සෑහෙන්න දික් වෙනවා. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. ඒක මේ තාම කෙටියෙන් කිව්වේ. ඒක ඊට වඩා සෑහෙන්න ලස්සන කතාවක්. සහ ග්‍රීක් මිතොලොජි කියන එක ජෙනරලි ගත්තාම මම සෑහෙන්න ආස මිතොලොජිකල් මේකක්. ඒක දෙවෙනි වෙන්නේ නෝඩික් මිතොලොජි වලට හින්දු මිතොලොජි වලට විතරයි. ඒතකොට තුන්වෙනි වෙනවා. කොහමද? ඒක ගැන වෙනම වීඩියෝ එකක් වන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේරි ෂෙලිගේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන එකේදී ඇත්තටම ඔය ඩෙල් ටොරෝගේකේදී සහ අපේ ඩැනි බොයිල්ගේ එකේදී කතා කරන ඒ ඇස්පෙක්ට්ස් වලට වඩා ඔය සයන්ටිෆික් පැත්තට බර වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ ලොකුම ආදල් එක මැරිච්ච මිනිස්සෙක්ට පණ දෙනවා කියන එක. දැන් අපිට නිකන් ඒක පොඩ්ඩක් හෙක්ටික් වගේනේ මැරිච්ච මිනිස්සුන්ට පණ දෙනවා කියන එක. දැන් 1800 ඉඳලා අවුරුදු 200 ගානක් තිස්සේ අපි එක එක්ස්පෙරිමෙන්ට්ස් කරලා තියෙනවා. සමහර වගේ සිග්නිෆිකන්ට් ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවා. සමහර ඒවා එහෙම වෙලා නැහැ.
අපි තවදුරටත් ඒක ගැන ඉන්ට්‍රස්ටඩ් නෑ සහ ඒක එහෙම කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් අපේ නිකන් සබ්කොන්ෂස්ලි ඔළුවේ තියෙන එකක් තමයි එහෙම කරන්න බෑ කියන එක. ඒක අපි ප්‍රැක්ටිකලි එහෙම මැරිච්ච මිනිස්සුන්ට පණ දෙනවා කියන එක පස්සේ තවදුරටත් යන්නේ නෑ. හැබැයි 1800 ගණන් වල මේ කියන කාලෙ වෙද්දි මේරි ෂෙලි මේ නවල් එක ලියන කාලෙ වෙද්දි මැරිච්ච මිනිස්සෙක්ට පණ දෙනවා කියලා හිතන එක සහ ඒක හිතලා මිනිස්සු අතරට යවන එක ඒක මාර දෙයක්. ඒක විශේෂයෙන්ම පල්ලිය වගේ ක්‍රිස්තියානි පල්ලිය කතෝලික පල්ලිය එක ගත්තාම ඒක පල්ලියේ ආගමික අධිකාරියත් එක්ක සෑහෙන්න ගැටෙන තැනක් වුණා. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව මිනිස්සු ඉපදෙනවා මිනිස්සු මැරෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටින් ගිහිල්ලා මිනිස්සෙක්ට ආයි පණ දෙන්න හදන මැරිච්ච මිනිස්සෙක්ට පණ දෙන්න හදනවා කියන එක ඊටම කන්ට්‍රොවර්ෂල්. ඒකත් ගෑණියෙක් ලියපු එක ඊටත් වඩා කන්ට්‍රොවර්ෂල්. මොකද ඒ කාලේ දැන්ටත් වඩා සෑහෙන මිසොජිනිස්ටික් සහ මේ පර්සි ෂෙලිගේ වයිෆ් වීම හරහා පර්සි ෂෙලිගේ ලියපු දේවල් තමන්ගේ කියලා ක්ලේම් කරගන්නවා වගේ තැනකින් ඕකේ එන ප්‍රශ්න ගොඩක් ආවා. ඒ හින්දාම මේරි ෂෙලි මේකේ ෆස්ට් එක විතරක් නේ ෆස්ට් ප්‍රින්ට් දෙක තුනම මම කොහොම හරි මුල් ප්‍රින්ට් එක හෝ ප්‍රින්ට් කිහිපය මේරි ෂෙලිගෙන් නමින් නෙමෙයි දාන්නේ. ඒක මොකක් හරි පෙන් නේම් එකකින් දාන්නේ. කොහොම හරි මේක තමයි මොඩර්න් සයන්ස් ෆික්ෂන් එකක් පළවෙනි මොඩර්න් සයන්ස් ෆික්ෂන් එක විදිහට කන්සිඩර් කරන්නේ. මොකද මේකේ තියෙන සයන්ටිෆික් එලිමන්ට්ස් හින්දා. උදාහරණයක් විදිහට මේකේ ඔය ගැල්වනයිසින් කියලා මේකක් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති. මේ ගැල්වනයිසින් කියන ටෙක්නික් එක හරහා තමයි ෆ්‍රැන්කන්ස්ටයින් එයාගේ ක්‍රීචර්ට ජීවියාට රාක්ෂයාට කියලා කියන බල මොන්ස්ටර්ට පණ දෙන්නේ. සෝරි. ඩෙල්ටරෝගේ වර්ෂන් එකේදී සහ මං හිතන්නේ ඩැනි බොයිල්ගේ වර්ෂන් එකේදී නම් එහෙම ලොකුවට සයන්ටිෆිකලි කියන්න යන්නේ නෑ මොකෙන්ද පණ දෙන්නේ කියලා. ඒක අර ලස්සන මේ ස්ටේජ් එකේ උඩ ලයිට්ස් වගේක් තියෙන අර පොකුරු ලාම්පුවක් වගේ එකක්. ඒකෙන් මාර ලස්සනයි. මං ආයෙත් කියනවා මොනව බලලා තිබ්බද නැහැ ඩෙනි බොයිල්ගේ ස්ටේජ් ප්ලේ එක බලලා නැත්නම්. ඩෙනි බොයිල්ගේ ස්ටේජ් ප්ලේ එක අනිවාර්යෙන් බලන්න. ඒක එහෙම මම ආයෙ බලලා නැහැ. මට එහෙම එකක් ආයෙ බලන්න හම්බෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒක just wow. ඒක වචනින් විස්තර කරන්න අමාරුයි. ඒකේ ඔය අකුණු වලින් එන සීන් එක තමයි තියෙන්නේ. මේරි ෂෙලිගේ පොතේ අකුණු සීන් එක තියෙනවා. ඩෙල්ටරෝගේ අකුණු සීන් එක තියෙනවා. ඩෙල්ටරෝගේ ලොකුවටම මේවා කරන්නේ අර මේ පොඩි ඩෙල්ටරෝගේ මේ ඒවටගේ නමක් එහෙම මම හිතන්නේ ස්පෙෂලි මුකුත් මේවා කරන්නේ ඩෙල්ටරෝගේ ටෙක්නොලොජි එක ස්ටීම් පංක් සෝලාර් පංක් කියලා පංක් ටෙක්නොලොජිස් වගේක් තියෙනවා. ඩෙල්ටරෝ ඒකට තමයි බර කරන්නේ. මොකද ඩෙල්ටරෝගේ තියෙන ගොතික් ඊස්තටික් එකත් එක්ක ලොකුවටම ළඟින් යන මේක තමයි ඔය ස්ටීම් පංක් කතන්දරේ. කොහොම හරි මේ මේරි ෂෙලිගේ මේ ෆ්‍රැන්කන්ස්ටයින් එක අපි මොඩර්න් සයන්ස් ෆික්ෂන් එකක් විදිහට ලොකටම සලකන්නේ. මොකද එතකල් ආපු ඔය සයන්ස් ෆික්ෂන් කියලා ඔය ඇවිල්ලා තියෙන කතන්දර කීපයක් තියෙනවා. මම මෙතනින් දාන්නම්. අන්නේ ඒ ටිකේ ලොකුවට ඔය සයන්ස් කැලි ටික කතා කරන්නේ නැහැ. ඒක කියන්නේ මෙහෙම එකක් වුණා, ඒලියන්ස්ලා හිටියා, හඳට ගියා වගේ දේවල් තිබ්බට ඒක කරේ කොහොමද කියලා ඒක පිටිපස්සෙන් සයන්ස් එක කතා කරන්නේ. මේ මේරි ෂෙලිගේ තියෙන ඒක සූඩෝ සයන්ස් තමයි. එහෙම මිනිස්සෙක්ට පණ දෙන්න බැරි බව ඇත්ත. ඒ වුණාට මේරි ෂෙලිගේ පොඩි හයිපොතීසිස් එකක් ගොඩනගාගෙන යනවා. මෙහෙම කරලා මෙහෙම වුණොත් මෙහෙම මේක වුණා වගේ තැනකට මේරි ෂෙලි ගේනවා. ඒක හරහා තමයි මේරි ෂෙලිගේ ෆ්‍රැන්කන්ස්ටයින් එක ලෝකේ පළවෙනි සයන්ස් ෆික්ෂන් එක විදිහට පිළිගන්නේ. ඉතින් ඕක තමයි බේසිකලි මට කියන්න ඕනේ. මොකද මේ ටික කිව්වේ නැති වුණා නම් මං ෆ්‍රැන්කන්ස්ටයින් වලට මගේ තියෙන ලව් එකත් එක්ක මේ ස්ක්‍රිප්ට් එකක් නැතුව හරි මෙහෙම මේක කිව්වේ නැතුණා නම් ඒක ලොකු අපරාධයක් වෙන එක මම මට කරගන්න අසාධාරණයක් වෙනවා. මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලා වෙනුවෙන් කරපු එකක් නෙමෙයි. මේක මගේ මට කියන්න ඕන වෙච්ච හින්දා මගේ මම ෆ්‍රැන්කන්ස්ටයින් වලට කොච්චර ලව්ද කියන එක හරහා මට කරන්න ඕන වෙච්ච වීඩියෝ එකක්. ඉතින් මොනවා හරි මේක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා. මේක මම කිව්ව මොනවා හරි වැරදි නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න. ඔයාලට වෙන වීඩියෝස් මොනවා හරි ඕන නම් ඒත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. thank you බැලුවට.